මුද්දර ගාස්තු 100% ඉඳලා 2% වෙනකම් වැඩි කළා තියෙනවා මේ බදු වලට. එතනදී පොඩි ගැටලුවක් ආවා. ඒ කියන්නේ අවුරුදු 99ක් බද්දක් දෙනකොටත් අවුරුදු 20කට තමයි උපරිම බද්ද ලියාපදිංචි වෙන්නේ. ඉතින් අපි මුදල් අමාත්‍යාංශයට යෝජනා කරා ඒ සම්බන්ධයෙන් හොයලා බලන්න කියලා රජය ආදායම වැඩි කරගන්න. මේ කොවිඩ් කාලේ නවත්තපු වාහන නැවත ලබාගෙන මේ ආනයනය කිරීමේදී යම් මේ සීමා කිරීම තිබ්බා ඒවා ලිහිල් කිරීම. එතෙන්දී පොඩි ගැටලුවක් මතුවුණා. මේ කැසිනෝ යන්ත්‍ර ආනයනය කරන්නත් මේ බලය ලබා දෙනවා. නවත්තලා තිබිච්ච කැසිනෝ යන්ත්‍ර. ඒ කියන්නේ මේ ආනයන නවත්තලා තිබිච්ච වෙලාවේ. එතකොට අපි රජයට දැනුවත් කරා දැන් කැසිනෝ පනතක් ගේනවා හෙට අනිද්දා. ඒ නිසා ඒකට අදාළ වෙන විදියට තමයි මේ ආනයනය කරන්න ඕනේ කියලා. ඉතින් ඒ නිසා අපි නියෝග කරා ඔවුන් ගේන සියලු කැසිනෝ උපකරණ වෙනම රෙජිස්ටර් එක ලබා ගන්න කියලා. එතෙන්දී මට කියන්න ඕනේ මම මේක සභාගත කරන්නම් අපි වරායේ සමාවෙන්න රේගුවේ වාහන ආනයනය කිරීමේදී 15%ක ඩිප්‍රිසියේෂන් එකක් ලබා දෙනවා used vehicle නම් කියන කැටගරි එකට. එතකොට මේ used vehicle කියන කැටගරි එකේ එනවා කරු කතානායකතුමනි කිලෝමීටර් 5ක් දියපු වාහන. දවස් 3ක් වයස වාහන. හැබැයි 15%ක් කෙලින්ම බදු සඳහා අඩු කරලා තමයි ඉන්වොයිස් කරන්නේ. එතකොට එතෙන්දී අපි අහුවාම ඇයි මෙහෙම වෙන්නේ කියලා ඕන් කිව්වා නෑ මේක කලින් තිබිච්ච නීතියක්. නමුත් මේ නීතිය අනුව 115ක් අඩු වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඉන්වොයිස් වැලියු එක ට්‍රාන්සැක්ෂන් වැලියු එකට වදින්න ඕනේ. ඉතින් අපි නියෝග කරා මේ පොඩකින කරු කතානායකතුමනි අපි නියෝග කරා රැන්ඩම් සාම්පල් එකක් කරන් දවස් 3ක වෙච්ච දේ බලන්න කියලා. රැන්ඩම් සාම්පල් එකට මම මේ යෝජනා කරා වාහන 500ක් ගන්න කියලා. මේ වාහන 500 රැන්ඩම් සාම්පල් එකෙන් අරගෙන බැලුවහම කරු කතානායකතුමනි මැයි 21 22 23 කියන දවස්වල අපිට දැනගත්ත දේ තමයි 188ක් වාහන 194ක් 500න් අර ඔය මේ පරණ වාහන හැටියට ගෙනල්ලා තියෙන එව්වා. එව්වෙන් වාහන 171ක් ඒ කියන්නේ 194න් 171ක් කිලෝමීටර් 18 අඩුයි. ඔහොම බලාගෙන යනකොට ඒ දවස් 3ට අපි ගත්ත අහඹු නියැදියේ රජයට පාඩුව අපිට වාර්තා කරපු ආකාරයට මුදල් අමාත්‍යාංශයෙන් රුපියල් මිලියන 257යි. දැන් මෙතන මේක හරි ලොකු ප්‍රශ්නයක්. එතකොට එහෙමනම් අපි නැවතත් ඔවුන්ට යෝජනා කරා මේක නැවතත් ස්ටඩි කරන්න. මේක යම්කිසි වැරද්දක් තියෙනවද මොකක් හරි අඩුපාඩුවක් වෙලා තියෙනවද කියලා. මොකද දවස් 3ට රැන්ඩම් සාම්පල් එකෙන් රුපියල් මිලියන 250ක් පාඩු වුණා නම් මේ 115ක් අඩු කිරීම හරහා ලොකු ගැටලුවක් මතුවෙනවා. ඉතින් ඒ නිසා අපි ඒක මම ඔබතුමාගේ දැනගැනීම පිණිස මෙතන සඳහන් කරේ. අපි ඒ සම්බන්ධයෙන් නැවත සොයා බලමින් ඉන්නවා. බොහොමත් ස්තුතිකර කතානායකතුමා. විශාල උනන්දුවකින් අපේ රටේ දරුවෝ රැකියාවලට ගියපු රටක් තමයි ඊශ්‍රායලය. දැන් ඒතකොට ඒ 20000කට අපිට දැනගන්න තියෙන ප්‍රමාණය අනුව 20000කට ආසන්න ප්‍රමාණයක් අපේ රටේ ශ්‍රමිකයින් එහි රැකියා කරමින් ඉන්නවා. ඒතකොට මේ යුද්ධය කියන කාරණෙත් එක්ක මේ අයගේ ජීවිත පිළිබඳව යම් කිසි අවධානමක් තියෙනවා. ඒ වගේම මෙහි ලංකාවේ ඉන්න කට්ටියගේ ඥාතිවරු විශාල ප්‍රශ්නයක ඉන්නවා මේ පිළිබඳ ආරක්ෂාව කොයි විදිහද කියන කාරණේ වගේම මේ අය ගෙන්න ගන්න ඕන වුණොත් හදිසියේ රජයේ මැදිහත් වීම ඕන ආකාරයෙන් කටයුතු කරලා මේ අය ගෙන්න ගන්න කටයුතු කරනවාද කියන එක දැනගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා. ඒ පිළිබඳව දැනටමත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මැදිහත් වෙමින් තියෙනවා. ඔබ මේ ප්‍රශ්නට අදාළ නොවුනත් වෙනත් කරුණක් ගැන මතු කරපු ප්‍රශ්නය ඊශ්‍රායල සහ ඉරානය අතර පවතින යුද්ධය නිසා ශ්‍රී ලාංකිකයන් යම් පීඩාවකට පත් වෙලා තියෙනවා. ඉරානය ගත්තොත් 35ක් විතර තමයි ශ්‍රී ලාංකිකයෝ ඉන්නේ. ඊශ්‍රායලයේ 20000ක් විතර ඇත්තටම ඉන්නවා. ඊශ්‍රායලයේ ගුවන්තොටුපොළ සියල්ල වහලා දාලා තියෙන්නේ. ගුවන් යාන කිසිවක් අභ්‍යන්තරේ වැඩ කරන්නේ නැහැ. නමුත් තානාපති කාර්යාලය මේ වෙනකොටත් ඒට මැදිහත් වෙමින් තියෙනවා. පහුගිය දවස්වල ශ්‍රී ලාංකිකයෝ 4 දෙනෙක් තුවාල ලැබුවා. ඉන් 3 දෙනෙකුට බරපතල නැහැ. එක්කෙනෙකුගේ කකුලට වීදුරුවක් කඩන් වැටලා යම් බරපතල තත්ත්වයක් ඇති වුණා. ඔහුත් මේ වෙනකොට රෝහල්ගත කරලා ප්‍රතිකාර ලබා දීලා තියෙනවා. අනිත් 3 දෙනාටමත් මේ වෙනකොට ප්‍රතිකාර ලබා දීලා තියෙනවා. ඒ අවශ්‍ය කරන කැම්බීම් ඉඳුම් හිටුම් පිළිබඳව තානාපති කාර්යාලයේ 24 පැය පුරාම මැදිහත් වෙනවා. ඒ වගේම අවශ්‍ය කරන මුදල් සහ ඒ අවශ්‍ය දේවල් ප්‍රතිපාදන අපි දැනටමත් සපයා දීලා තියෙනවා. විදේශ අමාත්‍යාංශය සයිප්‍රසේ තානාපති කාර්යාලයත් එක්ක නිරන්තරයෙන් මේ පිළිබඳ අධීක්ෂණයක නිරත වෙනවා. මේ වෙනකොට ගාල්ල ප්‍රදේශයේ ඉන්න එහෙ ඉන්න වැඩ කරන කෙනෙක්ගේ පුතෙක් මෙහි ලංකාවේදී මිය ගිහිල්ලා තිබුණා වෙනත් හේතුවකින්.
ඔහුට ගෙදරින් උමනාව තිබුණා. තානාපති කාර්යාලය මැදිහත් වෙලා මාර්ගයෙන් ඔහුව රටින් පිටමං කරලා වෙනත් රටක ගුවන් යානාවක් මගින් දැනටමත් ලංකාවට එවලා තියෙනවා. එවැනි මැදිහත් වීම කරනවා. ඒ වගේ ඒ රට තුලින් ගුවන් යානා වලින් යන්න බෑ. ගොඩක් වෙලාවට ජෝර්දාන් බෝඩරේට ගිහිල්ලා එතනින් යෝදානයේට අම්මන් නගරේ හරහා හෝ වෙනත් විකල්ප ආසන්න රටවල් වලින් තමයි ඒ පහසුකම් සපයා දෙන්නේ. ඒකට මැදිහත් වෙනවා. ඊළඟට ව්‍යාපාර සඳහා ගිහිල්ලා ඉන්නවා කීප දෙනෙක් ශ්‍රී ලාංකිකයෝ. ඒ අයගෙන් දෙන්නෙක් ලංකාවට එන්න ඕනි කියලා තිබුණා. ඒ දෙන්නටත් නැවත ලංකාවට ඒමට අවශ්‍ය කරන පහසුකම් සපයමින් තියෙනවා. ඉක්මනින් ඒ දෙන්න ගෙන්නන්න පුළුවන්. අනිකුත් ශ්‍රී ලාංකිකයෝ සයිප්‍රසයේ තුල ජීවත් වෙන රැකියාව කරන ඊශ්‍රායලය තුල ඒ ඊශ්‍රායලයේ ජීවත් වෙන ශ්‍රී ලාංකිකයන් ලංකාවට එන්න ඕනි කියලා කියන්නේ නැහැ. ඒ අය එහි තියෙන ආරක්ෂක විධික්‍රම පාවිච්චි කරලා ආරක්ෂක ක්‍රියාමාර්ග අනුගමනය කරමින් තිනවා. තානාපති කාර්යාලය සහ ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යාංශය ඒ පිළිබඳ දැනුවත් කිරීම කරනවා. විශේෂ තත්ත්වයක් මතු වුණොත් යුද්ධයේ තවත් තීව්‍ර තත්ත්වයකට පත් වුණොත් අපි ආසන්න රටවල බෝඩර් කන්ට්‍රීස් වලට ගුවන් යානා යවලා ඒ හරහා අපේ ශ්‍රී ලාංකිකයන් ලංකාවට ගෙන එන්න අපි දැනටමත් කටයුතු සාකච්ඡා කරලා සූදානමින් ඉන්නවා. ඒ නිසා ඒ පිළිබඳව මැදිහත් වෙනවා. ඒ වගේම තවත් තානාපති කාර්යාල හරහා වෙනත් රටවල තානාපති කාර්යාල හරහාත් අපි සහයෝගයෙන් කටයුතු කරනවා. ඒ අයගේ සහයෝගයත් ඇතිව අපේ ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීමට අපි දැනටමත් කටයුතු අරගෙන තියෙනවා. ඕනෑම අවස්ථාවකදී අපි සූදානමින් ඉන්නවා අපේ ලාංකිකයන්ව නැවත ගෙන්න ගන්න. ඒ වගේම නිවාඩුව ඇවිල්ලා ඉන්න සයිප්‍රසයේ රැකියා කරන ශ්‍රී ලාංකිකයන්ට අපි කියන්නේ මේ වෙලාවේ ඊශ්‍රායලයේ රැකියා කරපු අයට නිවාඩුව ඇවිල්ලා ඉන්න අයට අපි කියන්නේ මේ වෙලාවේ ආපහු යන්න ලෑස්ති වෙන්න එපා. මොකද ඊශ්‍රායලට අනේක අවදානම් සහිතයි. යුද්ධය අවසන් වුණාට පස්සේ යන්න පුළුවන්. ඒ අයගේ වීසා කාලය දීර්ඝ කරන්න තානාපති කාර්යාලය හරහා දැනටමත් මැදිහත් වෙනවා. නමුත් ඊශ්‍රායලයේ කිසිදු රාජ්‍ය ආයතනයක් දැන් වැඩ කරන්නේ නැහැ. රාජ්‍ය නිලධාරීන් තමන්ගේ ගෙවල් වල ඉඳලා තමයි ඒ කටයුතු කරන්නේ. විශේෂයෙන් මේකට මැදිහත් වෙන්නේ ඊශ්‍රායලයේ පීබා ආයතනය. ඒ පීබා ආයතනය දැනුම් දීලා තියෙනවා ශ්‍රී ලාංකිකයන්ගේ වීසා කාලය දික් කරන්න අවශ්‍ය පියවර ඉදිරියේදී ගන්නම් කියලා. නමුත් ඒවා පිළිබඳ අවසන් වශයෙන් අපිට ඒ කියන්නේ තීන්දුවක් විදිහට ඇවිල්ලා නැහැ. මොකද ඒ බලධාරීන් ක්‍රියාත්මක නොවන නිසා. ඒ නිසා ඊශ්‍රායලය තුල රැකියා කරන ශ්‍රී ලාංකිකයන්ගේ රැකියාවල සුරක්ෂිතභාවයත් ජීවිතවල ආරක්ෂාව පිළිබඳවත් රජයක් විදිහට කඩිනම් ක්‍රියාමාර්ග ගන්න අපි දැනටමත් කටයුතු සූදානම් කරලා තියෙනවා. කටයුතු අරගෙනත් තියෙනවා. COVID-19 වසංගතයෙන් පසු ආර්ථික ප්‍රතිසාධන ප්‍රයත්නයේ කොටසක් ලෙස සහ විදේශ රැකියා අවස්ථා වැඩි දියුණු කිරීම සඳහා ශ්‍රී ලංකා රජය 2021 සැප්තැම්බර් 13 වන දින සංක්‍රමණික සමිතියන් සඳහා අනිවාර්ය අවම මාසික වැටපු ඇමරිකානු ඩොලර් 300 ඉවත් කළේය. එබැවින් ශ්‍රී ලංකා රජය විසින් සංක්‍රමණික ශ්‍රමිකයන් සඳහා දැනට පනවන ලද අවම වැටුපක් නොමැත. කෙසේ වෙතත් 2025 වන විට මැද පෙරදිග සංක්‍රමණික ශ්‍රමිකයන් සඳහා වන අවම වැටුප් විධිවිධාන රට අනුව වෙනස් වේ. කටාර් රාජ්‍යයේ ගෘහ සේවිකාවන් ඇතුළු සියලුම ශ්‍රමිකයන්ට නීත්‍යානුකූලව නියම කර ඇති ප්‍රවිචාරක නොවන අවම වැටුපක් අදාළ වේ. කටාර් රියාල් 1000ක මූලික මාසික වැටුපක් ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් 275ක ඉන් සහතික වන අතර සේවා යෝජකයා විසින් සපයනු නොලැබුවහොත් ආහාර සඳහා කටාර් රියල් 300ක් සහ නවාතැන් සඳහා කටාර් රියල් 500ක අමතර දීමනා සමගින් මුළු මුදල කටාර් රියල් 1800ක් ඇමරිකානු ඩොලර් 494ක් පමණ වේ. කුවේට්ටි විදේශිකයන් ඇතුළු පෞද්ගලික අංශයේ ශ්‍රමිකයන් සඳහා වන අවම වැටුප මාසකට කුවේට් ඩිනාර් 75ක් ඒ කියන්නේ ඇමරිකන් ඩොලර් 240ක් පමණ වේ. සෞදි අරාබිය දැනට සංක්‍රමණික ශ්‍රමිකයන් සඳහා නීත්‍යානුකූලව ස්ථාපිත අවම වැටුපක් නොමැත. එක්සත් අරාබි එමිර් රාජ්‍යයේද නිශ්චිත අවම වැටුපක් නොමැත. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ විදේශයන්හි සිටින ශ්‍රී ලංකා දූත මණ්ඩල වැටුප් තත්ත්වයන් නිරීක්ෂණය කිරීම සහ විදේශයන්හි සිටින ශ්‍රමිකයන් හට සාධාරණ ලෙස සැලකීම සහ ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටීම සඳහා මෙම සත්කාරක රටවල් සමග අඛණ්ඩ සම්බන්ධතාවයක් පවත්වාගෙන යයි. සාධාරණ වැටුප් යහපත් සහ ආරක්ෂිත කාර්ය තත්ත්වයන් ආරවුල් විසඳීමේ යාන්ත්‍රණය සහ නීතිමය ආරක්ෂාව විශේෂයෙන්ම ගෘහස්ත සහ අඩු කුසලතා ඇති ශ්‍රමිකයන් සඳහා සහතික කිරීම සඳහා මෙම ගිවිසුම් නිර්මාණය කර ඇත. රාජතාන්ත්‍රික කටයුතු සහ කම්කරු රාජතාන්ත්‍රිකත්වය හරහා ශ්‍රී ලංකාව, සෞදි අරාබිය, කටාර්, එක්සත් අරාබි එමිර් රාජ්‍ය, ඕමානය, ඊශ්‍රායලය, බහරේනය, ජෝර්දානය සහ කුවේට් ඇතුළු මැද පෙරදිග ප්‍රධාන ගමනාන්තර රටවල් සමග අවබෝධතා ගිවිසුම්, කම්කරු ගිවිසුම් 8ක් අත්සන් කර ඇත. ඔබතුමාගේ අමාත්‍යංශ තුල සංචාරක කර්මාන්තයේ බිලියන් 4කුත් මම හිතන්නේ පිටරට වැඩ කරන අය තුලින් මිලියන් 700ක් මාසකට ලැබෙන එක මේකෙන් මගේ අරමුණ වූයේ මේ
දෙදස් දාසේ අපේ අඩුකාලි තිබ 300 අද ඒක පුළුවන් තර ඉක්මනට ඔබතුමා සලකා බලලා ඒක නැවත ප්‍රතිපත්තියක් වශයෙන් කටයුතු කරන්න. දැන් මේක තුල ලංකාවේ වැඩ කරන පිටරට අය මේ මොහොතේ මම හිතන්නේ 175 250 විතර තියෙනවා නම් මේක 350කට වැඩි කරන්න පුළුවන් නම් ඔබේ මාසෙකට ලැබෙන $700 මිලියන් 700 කතා නැගතුමනි අපිට $700 බිලියන 1.1ක් මාසෙකට වැඩි කරන්න පුළුවන් හැකියාව තුලින් තියෙන්නේ. දැන් ෆිලිපීන්, නේපාලය, බංග්ලාදේශය, ඉන්දියාව මේක බය නැතුව ක්‍රියාත්මක කරනවා. ඒ විතරක් නෙමෙයි මං හිතන විදිහ ගිය ආණ්ඩු කාල පරිච්ඡේදයේ මැද පෙරදිග ඉඳන් කොරියාවට, ජපානයට, මලේසියාවට ඒවැනි රටවල් වලට ආක්‍රමණය කරා. ඉතින් මේ සම්බන්ධනොත් අවම වැටුපක් දාන්න. මොකද මේක සිංගප්පූරුවේ තියෙනවා, ජපාන් වල තියෙනවා. ඉතින් මේක කොරියාවයි මලේසියාවට තැති කරොත් මං හිතන විදිහට ඔබතුමා මේ සම්බන්ධයෙන් ඉදිරියට කටයුත්තක් කරන්න පුළුවන් වේවි කියන එක මම විශ්වාස කරනවා කතා නැහැ. 2019ට පෙර අවම වැටුප ඩොලර් 300ක් කියලා නියම කරලා තිබුණා. නමුත් අපි කවුරුත් දන්නවා 2019න් පස්සේ පාස්කු ප්‍රහාරය ඇති වුණා, කොවිඩ් වසංගතය ආවා, ආර්ථික අර්බුදයක් ඇති වුණා. මේ තත්ත්වයත් එක්ක අපි ආර්ථික වශයෙන් අර්බුදකාරී තත්ත්වයකට පැමුණා. ඊට පස්සේ නැවත ආර්ථිකය යථාවත් කරන්න විදේශ ප්‍රේෂණ, ඒ වගේම සංචාරකින්ගෙන් ලැබෙන විදේශ මුදල්, ඒ වගේම විදේශ අපි අපනයන ලබා ගන්න ආදායම ප්‍රධාන ඉලක්කයන් වෙලා තියෙනවා. අද ඒ ක්‍රියාමාර්ග තුනෙන් අපි විශාල ආදායමක් ලැබමින් තියෙනවා. එකවර අවම වැටුපක් අපි නැවත තීරණය කරොත් අපිට ඒ රටවල් වලින් ලැබෙන ප්‍රතිචාරය පිළිබඳව සැලකිල්ලක් දැක්විය යුතුයි. කොමුණත් ආර්ථිකයේ යම්කිසි ස්ථාවර මට්ටමකට පැමිණීමට සමාන්තරව අවම වැටුප තීරණය කරන්න අපි දැනටමත් පූර්ව සාකච්ඡා පවත්වමින් තියෙනවා. ඒ අනුව අපි ඉදිරියේදී ක්‍රියාමාර්ග ගන්නවා. බැසිල් රාජපක්ෂ එවකට ආර්ථික සංවර්ධන අමාත්‍යාංශ අමාත්‍යවරයා. එනිසා අපි දන්නවා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය ඇතුලේ ඒ කාලේ ඒ ක්‍රියාත්මක කරපු ව්‍යාපෘති කොහොමද ක්‍රියාත්මක කිරුවේ කියලා. එනිසා ඒක හැම ව්‍යාපෘතියක් ඇතුලේම Tamanට කොහොමද ගාණ එන්නේ කියන එක සම්බන්ධයෙන් තමයි හැම ව්‍යාපෘතියක් ඇතුලේම සැලසුම් හදලා තිබ්බේ. එනිසා මේ ව්‍යාපෘතිය ඇතුලේ එහෙම තියෙන්නේ. එනිසා අපි දන්නවා මේ කර්මාන්තයේදී සමහර ගොවීන් හිටියා. ගොවීන් ඇන්දුවා. අපි දන්නවා ගලේවෙල ඒ වගේම කුරුණෑගල දිස්ත්‍රික්කයේ නුවරඑළියේ ඒ ගොවි ජනතාව විශාල බලාපොරොත්තු දුන්නා. Tamanගේ ගොවිපලේ කිරි ලීටර 20 25 ගත්තු ඒ කිරි දෙන්නු විකුණලා ඉවර වෙලා Taman ගාව හිටපු කිරි දෙන්නු විකුණලා ඉවර වෙලා තමා කිරි ලීටර 50 100 ගන්න පුළුවන් කියලා වෙලා අන්දපු මේ කිරි ගවයින් මිලදීලා ගන්න Taman බැංකු වලින් ණය අරගෙන මේ වැඩේට මැදිහත් උනේ. අවාසනාවක මහත නියෝජ්‍ය කතානායකතුමනි Taman ගාව හිටපු ඒ හොඳ කිරි හරකුත් නැති වුණා. ආනයනය කරලා වෙලා Tamanට එවකට හිටපු ඒ ආණ්ඩුවේ ඇමතිවරු දුන්නු කිරිහරක් ටිකත් මැරිලා ගියා. ණය ගෙවා ගන්න බැරි වුණා. ගෙවල් සින්න වුණා. මහා අඳෝනාවක් මේක පිටිපස්සේ තියෙනවා. ඒ අඳෝනාවට වග කියන්න ඕනේ. අද බොහෝ දෙනා අද එළියේ ඉන්නවා. හැබැයි ඒව ගැන කතා කරනකොට විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට රිදෙනවා. අද නීතිය ක්‍රියාත්මක කරනකොට අද රිදිලා තියෙනවා. අද බලන් ඉන්න බැරි තන්ට පත් වෙලා තිබෙනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ හැරිසන් නැමැතිතුමාලා 2015 මේ අමාත්‍යාංශ අරගෙන ඊළඟ හොරකම් කරා. එනිසා මේ ඇමතිවරු බොහෝ දෙනෙක් මේ අමාත්‍යාංශ ලිදගෙන මේ කිරිහරක් ව්‍යාපෘති ඇතුලේ වංචා කරපු මිනිස්සු බවට පත් වෙමින් තිබෙනවා. අද ඒත්තු යමින් තියෙනවා. ඒවා ඒත්තු යනකොට දරා ගන්න බැරි වෙලා තියෙනවා. තවත් ශක්තිමත් ධෛර්යවන්තව කෝප් කමිටුවට ගේන්න ඕනේ ආයතන ටික ගෙනල්ලා ඉවර වෙලා ප්‍රශ්න කරලා කතා බහ කරලා වෙලා පහුගිය කාලේ ඒ හොරකම් කරපු වංචා කරපු හැම කෙනාටම අදාළ නීතිය ක්‍රියාත්මක කිරීමට අදාළව මෙන්න අපි ශක්තිමත් මැදිහත් වෙමින් තියෙනවා. මේක ආරම්භ කරන්නේ 2014 වර්ෂයේදී. තුන්වන අදියරේ පළමු පියවරේ 2017 වෙනකොට ගවයන් 5018ක් ගේනවා. එහි සාර්ථකත්වය මත ඉතුරු 15000 ගේනවා කියලා තමයි මේ ව්‍යාපෘතිය පටන් ගන්න. දැන් එහි සාර්ථකත්වය මත කියලා කිව්වාට 2018 මැයි 4 වෙනිදා විශේෂ විගණන වාර්තාව මගින් ඒ වාර්තාව ඉදිරිපත් කරන්නේ පළවෙනි දෙවෙනි අදියරයන් හා තුන්වෙනි අදියරේ පළමු වන පියවර සඳහා. ඒ වාර්තාවේ බොහොම පැහැදිලිව කියනවා මේකේ තියෙනවා විවිධ ගැටලු ආණ්ඩුවට අලාභ වෙලා තියෙනවා. මේ කාරණා පෙන්නලා දීලා තියෙනවා. වසර 10ක් පරණ ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තමයි මේ සමාගම තෝරගෙන තියෙන්නේ. Velard Rural Exports Private Limited, Velard Rural Exports Private Limited ඔස්ට්‍රේලියා කියන සමාගම. මේ කරුණු පෙන්වා දී තිබියදී නැවත වතාවක් අවධානය යොමු කරන්නේ නැතුව මේ සමාගම වෙතටම මේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරනවා. ඊට පස්සේ මේකේ සුවිශේෂීතාවය තමයි මේකේ අත්තිකාරම් ගෙවනවා. අත්තිකාරම් ගෙවන්නේ යද්දී 2018 වසරේ සඳහා ගවයන් 2500ක් ගේන්න ඇමරිකන් ඩොලර් ලක්ෂ 80,99,729ක් ඇමරිකන් ඩොලර් වියදම් කරලා ගේන්න සැලසුම් කරලා තියෙනවා. හැබැයි මේ අත්තිකාරම ගෙවන්නේ
මේ ගේන ගානට නෙමෙයි 15000ටම ගෙවනවා 15000න් 100ට 20කට යන ගානෙන් ගෙවනවා එතකොට ඇමරිකන් ඩොලර් ලක්ෂ 110ක් ලක්ෂ 110යි 93108ක් මේකේ රුපියල් වටිනාකම ලක්ෂ 17000ක් ලක්ෂ 17000ක් 17496යි 72697ක් මේ විගණන වාර්තා නොසලකා හරිමින් කරන්න ඕන ක්‍රමවේදයට පිටින් ගිහිල්ලා මේ මහජන මුදල් දැන් ඇඩ්වාන්ස් පේමන්ට් එකක් විදිහට අත්තිකාරමක් විදිහට ගෙවලා තියෙනවා. මේ වාර්තාවේ කියනවා මේ සභාගත කරලා තියෙන වාර්තාවේ මේ වාර්තාව ඉදිරිපත් කරන 2025 පෙබරවාරි 27 වෙනිදා වෙනකනුත් මේ ගෙවපු රුපියල් ලක්ෂ 17000ට සාධාරණයක් ඉෂ්ට වෙලා නැහැ ප්‍රතිලාභයක් ලැබිලා නැහැ කියලා. ප්‍රතිලාභයක් ලැබිලා නැහැ කියලා. අඩුම ගානේ මේක කරද්දි පර්ෆෝමන්ස් බොන්ඩ් එකක් තියාගෙන නැහැ. කාර්ය සාධන සුරක්ෂණයක් තියාගෙන නැහැ. එහෙම තමයි මේ වැඩේ කරලා තියෙන්නේ. දැන් මේකට අපි හිතුවට මෙහෙම ගෙවපු ගානම තමයි කියලා. නමුත් මේක එහෙම වෙන්නෙත් නැහැ. මේකේ තියෙනවා විදේශ විනිමය සම්බන්ධ වීමක්. දැන් විදේශ විනිමය හුවමාරුව සම්බන්ධයෙන් ගත්තාම ඒක ඇතුලේ තාපවලාභයක් සිද්ධ වෙනවා. එතකොට මේ මුළු නිෂ්කාර්ය වියදම ඒ කියන්නේ වැඩක් නැති වියදම වෙනුවෙන් ලක්ෂ 21103ක් අර එක්ස්චේන්ජ් රේට්ස් වල තියෙන ගණනය කිරීමත් හැදුවට පස්සේ අලාභයක් වෙනවා වියදම නිෂ්කාර්ය වියදමක් බවට පත් වෙලා තියෙනවා මහජන මුදල් වලින් මේ රටේ ජනතාවගේ. ඒක මේ වාර්තාවේ බොහොම පැහැදිලිව පෙන්නලා තියෙනවා. දැන් මේ කාරණාව ගත්තට පස්සේ ගරු මූලාසනාරූඪ සභාපතිතුමනි දැන් අපි කාට හරි හිතෙන්න පුළුවන් දැන් මේ මහා පාප කර්මයක් කරලාද කිරිගවියෝ ගෙන්නලා කිරිගවියෝ ගෙන්නීම මහා පාප කර්මයක් නෑ ඇත්තටම හොඳ වැඩක් රටේ කිරි නිෂ්පාදනය වැඩි කරන්න ඕනේ කිරි නිෂ්පාදනය වැඩි කරලා කිරිපිරි නිෂ්පාදනය වැඩි කරලා ලංකාවෙන් විදේශ විනිමය වෙන එළියට ඇදිලා යන එක අවම කරලා රටේ කිරි නිෂ්පාදන කර්මාන්තය වැඩි දියුණු කරන්න ඕනේ ඒකට ඕනේ දැන් අපිත් කරන්න ඕනේ මේ වැඩේ හැබැයි කරලා තියෙන වැඩේ කරන්න ඕන වැඩේ හොඳ වැඩක් වුණාට කරලා තියෙන්නේ වැරදි විදිහට මේකේ තියෙන්නේ ගරු මූලාසනාරූඪ කාරක සභා සභාපතිතුමියනි මේකේ තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි කිරිහරක් ගේන්න හොරහරක් මැදිහත් වෙච්ච එක. කිරිහරක් ගේන්න හොරහරක් මැදිහත් වෙච්ච එක. වෙන මොකුත් නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ නිසා දැන් රටට බරපතල පාඩුවක් වෙලා තියෙනවා. දැන් මේ යෝජනාවට පාදක වෙන අරමුණ කැබිනට් මණ්ඩලයේ අනුමත කැබිනට් පේපර් එකේ තියෙනවා. දේශීය කිරි නිෂ්පාදනය වැඩි කරන්න කිරිපිරි නිෂ්පාදනය එළියට යන ඒක වැඩි කරන්න එළියට යන ඩොලර් ටික ඉතුරු කරන්න කියලා. අරමුණ හොඳයි වැඩේ කැතයි. රටේ මේ ආයතන හැම එකටම පැනලා ඉන්න හොරහරක් ටික අල්ලනවා වගේම හොරහරක් කරපු විනාශෙන් මේ රට මුදවගෙන ආයතන නැවත ජනතාව වෙනුවෙන් ප්‍රතිසංවිධානය කරලා කාර්යක්ෂම කරලා ඉස්සරහට අරන් යන වැඩ කටයුත්තට උරදෙමු මහන්සි වෙමු කැපවෙමු කියන ඉල්ලීම කරමින් මම අතර වෙනවා බොහොම ස්තුතියි